ෆයිනලි අපි ඔන්න ඒ නේලු මල් බලන්න ප්ලේස් එකට ආවා. මඩේ ඔන්න ඉපතක් නේ වෙලා තියෙන්නේ. සම්ප මොකද අද්දි කීම? සෑහෙන අමාරු මේක වැටුනොත් මම අලක කිලෝමීටර් 10ක් ද වැටෙන පළට. හෙල්ලෝ යාළුවනේ මම නලින්ජේ. ඉතින් ඔන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා ගාවට. මම අද යන්න තීරණය කරේ හෝටන් ප්ලේස් වලට. ඔයාලා දන්නවා යයි කියලා. මොකද මේ දවස්වල හෝටන් ප්ලේස් වලට වසන්තය උදා වෙලා තියෙනවා. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. රයිට් ඕකේ. එතකොට දැන් මේ වෙලාවේ නූරලිය ටවුන් එකේ ඉන්නේ. වෙලාව 8:25යි. උදේ කෑම ගන්න නතර කරා කට්ටිය. තව යන්න තියෙනවා අපිට කිලෝමීටර් 20ක් වගේ දුරක් යන්න තියෙනවා. ඒ ටිකත් අපි යන්න ලෑස්ති. බලන්න මේ ප්ලේස් එක ඔයාලා දන්නවද කියලා දැකලා තියෙනවද කොහොමද කියලා. දවසට කතා බහකට ගිය තැන. හෝටන් ප්ලේස් යන්න මම තෝරගත්තේ නෝරවැලිය අඹේවැල මාර්ගයේ. මාරම ලස්සන සොබහ සෞන්දර්යයක් තියෙන්නේ. බැලුවත කුළු පාට පේන්නේ. කියාගන්න බැරි අත්දැකීමක්. ලොකු දුරක් ට්‍රැවල් කරලා හෝටන් ප්ලේස් එන්ට්‍රස් එකකට ආවා. අද නම් හොඳ ක්ලයිමේට් එකක් තියෙන්නේ. බලමු මේක හවස් වෙනකන් තියෙද කියලා. හොල ඇතුළට යන්න කලින් මෙතනට ඇවිල්ලා ටිකට් එකක් ගන්න ඕනේ. ආපු කට්ටිය ගානට සහ මොන වාහනයකද ආවේ බයික් එකකද කාර් එකකද වෑන් එකකද කියන දේත් එක්ක වෙනස් වෙනවා ටිකට් එකේ ප්‍රයිස් එක. ඔන්න අපේ අය ටිකට් එක ගන්නවා. මෙන්න මේ වගේ රිසිට් එකක් ඔයාලට ලැබෙනවා පේමන්ට් එක කරාට පස්සේ. අපේ නම් අද බයික් දෙකයි 3 දෙනෙක් තමයි ආවේ. අපිට අරන් තිනවා 13ක් අරන් තියෙනවා. එහෙනම් යන්න ඇතුළට. ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි මේන් එන්ට්‍රස් එකෙන් ඇවිල්ලා දැන් අතුරට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට කියන අද තනියෙන් නෙවෙයි ආවේ. ඒකට මේ ඉන්නේ මිලින්ද සෙට්ලා ඉන්නවද පිට එක මේ ට්‍රැවල් එකට. ඒත් එක්කම ඉන්නවා සම්පා මොකක්ද කියන්න තියෙන්නේ? ආව ඉතින් අවුව වැස්ස බලන්න නැතුව ආව ඉතින් අපි ට්‍රිප් එකක්. මිලින්ද මොකක් හරි කියන්න. හෝටන් ප්ලේස් යන්න ගියා නේලු වසන්තය බලන්න ඉතින්. යාවද? අපිත් තාම ඔක්කොලා මේ නේලු බලන්න ඕන කියලා නේලු බලන්න ඕන කියනවා. මොකෝ යනවනේ නේලු කියලා. අපිත් තාම නේලු බලන්න ආවා. රයිට්. වීඩියෝත් එක එකතුලා ඉන්න. මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් මේ වීඩියෝ කරා ඔයාලට දෙනවා. මුලින්ම මැප් එකක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් කොහොමද කොහෙටද යන්නේ කියලා. ඒත් එක්කම මෙතන ශ්‍රී පදස්ථානයේ ලස්සනට බලා ගන්නත් පුළුවන්.
එන්ට්‍රස් එකෙන් ඇතුල් වෙලා අපි ආවා ඊළඟ එන්ට්‍රස් එකට. ෆස්ට් ටයිම් වෙන අයට මේක කියන්න ඕනේ මේන් එන්ට්‍රස් එකේ ඉඳලා මෙතනට එන්න කිලෝමීටර් 3කට වඩා 3කට වැඩි මිසක් අඩු නෑ. ඒ නිසා එච්චර දුර පයින් එන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ වාහනේ මග දාන්න එපා. ඇතුළට එන්න මෙතන පාකින් එකක් තියෙනවා. මොකද ගොඩක් අය මම දැක්කා වාහන මග දාලා තිබුණා. ඒක ඇතුළට එන්න පුළුවන්. ඇතුළට එන්න නැත්නම් පයින් වලට එන්නේ ගොඩක් දුර. මෙතනින් වෙන්නේ අපි මේන් එන්ට්‍රස් එකෙන් ගත්ත ටිකට් එක චෙක් වෙන එක. ඒත් එක්කම අපි බෑග් චෙක් කිරීමකට ලක් වෙනවා. අපි පොලිතීන් මේ වගේ දේවල් අපි අරන් යනවා, අනවශ්‍ය දේවල් අපි අරන් යනවාද කියන දේ මෙතෙන්දී අපි බෑග්ස් චෙක් කරනවා. ඉතින් මෙතෙන්දී හෝටල් ප්ලේස් වල සම්පූර්ණ විස්තරයක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. පක්ෂීන් ඒ වගේම සමනල් විශේෂ, සර්ප විශේෂ බලා ගන්න පුළුවන්. හෝටල් ප්ලේස් වල ආරම්භක ස්ථානය වලට බලා ගන්න පුළුවන් ලස්සන දීපාවලිත් එක්ක. හෝටල් ප්ලේස් වල ඔයාලා කැම්පින් කරන්න යනවා නම් මේ හරිය අපිට වෙන් කරලා දීලා තිනවා කැම්ප් සයිට් එකක් විදියට. ඉතින් ඔයත් හෝටල් ප්ලේස් ආවොත් මේ දැනට අනිවාර්යෙන් යන්න. මේ තමයි චිමිනි ඇල්ල. මාරම ලස්සනයි. කොල්ල වැඩ කල්ලක් දාන්න ගිහිල්ලා ගන්න මඩේ වඩන. ඉපතක් නේ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න හෝටල් ප්ලේස් අද උදේ මේ වෙනකන් හොඳට අවුව තිබ්බා. කාලවල තුන තිබ්බා. දැන් වැස්ස පටන් ගත්තා. ඉතින් අපි වැස්සට අහුවෙලා ඉන්නේ. වැස්සට අහුවෙලා එමිනවා. තෙමෙනවා. පොන්චි කුඩේට ඇදලා ඉන්නවා ඉතින්. නැත්නම් මඩුවනවා. ඒකත් වයි දෙකක් පස්සට තෙමෙනවා. ෆයිනලි අපි ඔන්න මේ නේලු මල් බලන්න ප්ලේස් එකට ආවා. රයිට්. ඕකේ. බලමු වීඩියෝ ටික කොහොමද කියලා.
මේ දවස්වල හොටන් පේස් එනවන තිබෙන්න රෙඩි වෙලා එන්න පේනවනේ. ඉතින් හොටන් ප්ලේස් කියන්නේ අති සංවේදී කලාපයක්. ඒකෙත් මේ නේලු වසන්තයේ හෝටන් පේස් වලට වසර 12කට සැරයක් තමයි එන්නේ කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති. ඉතින් ඒක නිසා ගොඩක් අය කියනවා දැකලා ඇති ඔයාලා මේ නේලු මල් විනාශ කරන්න එපා, මේ ගස් විනාශ කරන්න එපා කියලා ඔයාලට ඇහිලා ඇති, කවුරු ඔයාලට කියලා ඇති. නමුත් ඔයා දැනන් ඉගද ඒ ඇයි කියලා. ඒතර මම හොයාගත්ත කාරණාත් එක්ක මම පොඩ්ඩක් කියන්න. මම හොයලා බලුවා ඇයි මේක මේ කියන්නේ. මොකද්ද මේ කවුරු 12කට සැරයක් ඇයි මේක එන්න හේතුව? මේක දවසින් දවස පිපෙන්න තිබුණේ. මාසෙන් මාස මේක පිපෙන්න තිබ්බන්. කියන දෙත් මම පොඩ්ඩක් හොයන්න ගත්තා. ඉතින් මෙතන හරිය ලස්සන විද්‍යාත්මක කතාවක් තියෙනවා. මොකද්ද කිව්වොත් ඇයි මේ නීලු මල් පිපෙන්න වසර 12ක් ගන්න? හේතුව මේ මල් හොඳින් පිපෙනවා. මේ හොඳින් පිපෙන කාලේ තමයි මේ තියෙන්නේ. මේ මල් හොඳින් පිපිලා කාලයක් ඇද්දි මේ මල හරහා මේ ගසේ බීජ හට ගන්නවා. ඊට පස්සේ මේ ගහ සම්පූර්ණයෙන් කාලයත් එක්ක මාස කිහිපයක් ඇද්දි මේ සම්පූර්ණ නීලු මල් පර වෙලා මේක බීජ හටගෙන මේ ගහ සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඉතින් ඒ පස්සේ ඒ බීජ මේ පසට එකතු වෙලා කාලයත් එක්ක චූටි පැලෑටියක් විදියට ඒක නැවතත් පොළොවෙන් උඩට ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් මේ ගහ විශාල වෙලා වැඩිවිට පත් වෙලා තමයි මේ මල හටගන්නේ. එතකොට අන්නේ මල හටගන්න කාල අතරතුරේ යන ගැප් එක තමයි මෙන්න මේ ශාකයේ විසින් මේ අවුරුදු 12ක් කාලයක් ඒකට යා අරගන්න. බලන්න ඔය ඒකෙත් හැටි නේද? ඔයාට මෙන්න මේ හේතු නිසා තමයි මල් කඩන්න එපා කියන්නේ. ඉතින් මල් කැඩුවොත් මොකද වෙන්නේ? මේ මල කැඩුවොත් වෙන්නේ මේ ගහේ කොහොමද බීජයක් හටගන්නේ? අන්නේ බීජ හටගන්න මලක් තිබ්බොත් තමයි මේ බීජ හටගන්නේ. ඉතින් ඔය මල විනාශ කරොත් ඒ ගහට නැවත ඊට පස්සේ පරම්පරාව බිහි කරන්න පුළුවන්ද? රයිට්? ඔන්න ඕක තමයි මේ මල් විනාශ කරන්න එපා කියන දේ අදහස් කරන්නේ. බේකස්සලට ඇවිලා තින්නේ. ඉතින් බලමු බේකස්සල්ල කොහොමද මම වීඩියෝ එකට අරගන්න කියලා. ගැට්ටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. ලෝකෙ ගැට්ට ක්ලයිමේට් එක වෙනස් වෙලා තියෙන කියන්නේ වැස්සා වැහලා දැන් පායලා තියෙන්නේ. ඉතින් පොඩි වෙලාවක් ගියා මීදුම ගිහලා ක්ලියර් වෙලා පල්ලෙහා පේනකම් දැන් අපිට බලන්න පුළුවන් කොහොමද වයිබ් එක කියලා. පිස්සුවක් තමයි. තුන වෙනකං අපි බලාපොරොත්තු වෙච්ච කෙනෙක් හිටියා. යා හම්බුන්නේ ගෝනේ. ඉතින් කලුනිකව හොයනවා වගේ අද ඔන්න එක්කෙනෙක් ඉන්නවා. බලමු කොහොමද කියලා.
ප්ලේස් වලින් සමුගන්න යන්නේ. ඉතින් ආරම්භ කරත් මෙතනින් අපි. ඉතින් දැන් අවසානට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 4යි වෙලාව. යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හරියට එහෙනම් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති. ලස්සන වීඩියෝ එකක් දකින්න ඇති බලන්න ඇති. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට සමුගන්නවා. සම්පා මොනවද දෙන්නට කියන්න තියෙන අද දවසේ කොහොමද අපේ ඔඩියන්ස් එකට කියන්න තියෙන්නේ මොනවද කියන්න තියෙන්නේ? අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුපිරි ෆන් එකක් ගත්තා ඉල්ල අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් අපිව සබ් කරලා තියාගන්න.